Hi guys, welcome back to my YouTube channel. ඉතින් අද යම්ද මාත් එක්ක ලංකාවට අවුරුදු දෙකකට පස්සේ ඉතින් මම ලංකාවට එනවා කියලා අපේ ගෙදර කවුරුත්ම දන්නේ නැහැ. මගේ බොයිෆ්‍රෙන්ඩ් විතරයි දන්නේ. එයායි එයාගේ යාළුවයි තමයි මාව එයාපෝට් එකෙන් පික් කරන්න එන්නේ. ඉතින් අපේ ගෙවල් දෙකේම අය මම ලංකාවට එනවා කියලා කලින් දන්නවා. ඒත් එන්න මන් ඩේට් එක කියලා තිබුණේ ඔක්තෝබර් 14 වගේ කියලා. මම දැන් මේ ලංකාවට යන්නේ සැප්තැම්බර් 28 තමයි. මොකද මට ඕනි වෙලා තිබුණේ යාලා හැමෝම සර්ප්‍රයිස් කරන්න. ඉතින් කලින් කිව්වොත් එහෙනම් ඉතින් යාලට සර්ප්‍රයිස් එකක් නැහනේ. ඒ හින්දා තමයි ඉතින් මම නොකියම ගියේ. මට එයාපෝට් එකේදී මගේ ලගේජ් වල පොඩි ප්‍රශ්නයක් වුණා, වෙයිට් එක වැඩි වෙලා. ඉතින් මට ඒකටත් පේ කරන්න වුණා. ඒ ඔක්කොම කළා. දැන් මේ ඉන්නේ මම බෝඩ් වෙන ගමන්. මට තිබ්බේ ඉතින් නයිට් ෆ්ලයිට් එකක්. මේකෙත් මම වින්ඩෝ සීට් තමයි බුක් කරලා තිබුණේ මාසේ ෆ්ලයිට් වල යන්න. ඉතින් මම මෙහෙට ඩුබායි වලට යනකොට මට වින්ඩෝ සීට් එකක් හම්බුනේ නැහැ. මම මේ පාරේ ඉතින් වින්ඩෝ සීට් එකක් කොහොම හරි බුක් කරගත්තා. දැන් නම් ඉතින් මේ සාජා වලින් ටේක් ඔෆ් කරලා තමයි තියෙන්නේ. වීව් එක නම් පුදුම තරම් ලස්සනක් තියෙන්නේ. රෑ නිසා මේක මාර ලස්සනට පේනවා. ඊට පස්සේ මට මගේ ෆ්ලයිට් මේල් එක හම්බුණා. ඒකත් කාලා මම චුට්ටක් නිදාගත්තා. එහෙනම් ඉතින් අපි ලංකාවේදී හම්බෙමු. Hi. ඉතින් good morning. අන්න මම ලංකාවට ආවා අවුරුදු දෙකකට පස්සේ. ඒක මාරම ෆීලින් එකක්. ලංකාවට ලෑන්ඩ් කරද්දි දැනෙන ඒ ෆීලින් එක කියන වචන නැහැ. ඒක දන්නෙම පිටරටක ජීවත් වෙන කෙනෙක් තමයි. මේ වෙලාවේ නම් මම මාරම එක්සයිටඩ් වෙලා ඉන්නේ. මොකද මට ඉක්මනටම එයාව බලන්න එළියට යන්න ඕනි. මම දන්නවා එයා ඇවිල්ලා ඉන්නේ කියන්න. ඉතින් කොහොම හරි එළියට ගියාට පස්සේ යාළුවා කිව්ව විදිහට එයා පාකින් එකේ ඉන්නකෝ වාහනේ මෙතන දාන්න බැරි හින්දා ඉතින් මං හිතුවේ දැන් පාකින් එකට යන්න වෙයි කියලා. මම මෙතනදී සර්ප්‍රයිස් වෙලා ඉන්නේ. යා ඒවල එතනට ආපු හින්දා මං ඇත්තටම බලාපොරොත්තු වෙන්නේ නැහැ. මං හිතුවේ පාකින් එකට යන්න වෙයි කියලා. ඉතින් ඒ නිසා තමයි මම මෙතන සර්ප්‍රයිස් වුනේ. දැන් අපි මේ යන්නේ අපේ අම්මව සර්ප්‍රයිස් කරන්න. ඉතින් මං කලින් ඉඳන් මෙයාට කියලා තිබුණේ 29 වෙනිදා උදේට මගේ පාසල් එකක් ඒ courier service එකකින් ඒක ගිහින් ගන්න. එයාලා කෝල් කරාම පාරට යන්න විතරයි තියෙන්නේ කියලා. දැන් ඉතින් අම්මා හිතාගෙන ඉන්නේ අද ඒක එයි කියලා. මේ ඒත් එයා දන්නේ මම එන්නේ කියලා ඒ වෙනුවට. ඉතින් බලමු එතන කොහොමද වෙන්නේ කියලා. ඉතින් මම ෆ්ලවර් බොකේ එකකුත් ගත්තා. අපි බලමු එයා කොහොමද සර්ප්‍රයිස් වෙන්නේ කියලා. Hello. Hello, good morning. Miss Amika. මිස් කෙනෙකුට පාර්සල් එකක් තියෙනවා සිතාරා කියලා කෙනෙක්ගෙන්. අපි මට කිව්වා දැන් නේද? ලොකේෂන් එකට ඇවිල්ලා ඉන්නේ මිස්. දැන් මේ හොටෙල් ගාවට ඇවිල්ලාද? ඔව් පුළුවන් නම් එනවද මිස්? කොතනද ඉන්නේ දන්නේ නේද? මම දැන් නම් ඉන්නේ. මම පල්ලෙහා ඉන්නේ මිස්. ලොකේෂන් එක දාලා තිබ්බම පල්ලෙහා ඉන්නේ. ඉතින් අපි ඊළඟට යන්නේ මගේ බොයිෆ්‍රෙන්ඩ් ළඟ ගෙදරට.
ඉතින් ඒ දෙන්න ගෙදරින් ඇවිත් තිබුණ නුවර යනවා එන්න හවස් වෙයි කියලා අම්මලා දන්නෙත් නැහැ. ඉතින් එයාලත් මම ගියාම සර්ප්‍රයිස් වුණා මාර විදියට. අවුල නෑ මේක මේ වුණා නේද? අද ये बनाने को मियाँ मम्मा खाने मैं ये करो ना मैं बोलो ना खाली खाली ने बनाने ये मानता नहीं मैं करने वेला नहीं बोली पड़ेगा मोर तेरा बाप ने आज करके नहीं दी ඉතින් මම ලංකාවට ආවනම් ලස්සනම ලස්සන වැඩකට මම ඒ ටිකෙත් ලස්සනම ලස්සන vlogs වලට අරගෙන එන්නම්. එහෙනම් ආයෙම ලස්සන වීඩියෝ එකක් අරන් එනකම් bye bye, see you next time.